හොඳයි කනී විත් ටොක්ස් YouTube channel එක අලුත්ම වැඩක්. මම මේක කරන්න කැමැත්තෙන් හිටියේ නෑ. ඒ වුණාට මේක පොඩ්ඩක් ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න. ආර්ථික වාසි වලට නෙමෙයි මේ කියන මොකක් හරි දේශනාව මේක කාටවත් වැදගත් නැති වෙන්න පුළුවන්, වැදගත් වෙන්න පුළුවන්. මේ අදහස් දැක්වීම තවත් අතරට අතට ගෙනියන්න තමයි මේ ඉල්ලීම කරන්නේ. එහෙම නැතු මේ මට මුදල් බලාගෙන මේ මම YouTube කරන්නේ නැහැ. ඉතින් එක්තරා විදිහකින් ඔබ දන්නවා මම මේ මාධ්‍ය වලින් ඉවත් කරන්න ඕස්ට්‍රේලියාවේ ජාතික ජනබලවේගයේ කට්ටිය පෙත් සංගහලා තියෙනවා. ඉතින් ඒ නිසා මට වෙන මාධ්‍යයක් හදා ගන්න ඕනලා තියෙනවා මගේ ප්‍රකාශනය කරගෙන යන එක මගේම මාධ්‍යයක්. ඉතින් මේ මාධ්‍යලියේ තමයි මම මේ පාවිච්චි කරන්නේ. ඒක තමයි මේ යූබටේ කතාව. දැන් අපි කතා කරන්නේ මරණ පරීක්ෂණ ගැන. ඔයගොල්ලෝ දකින්න ඇති මේ රංග රාජපක්ෂ සහෝදරයාගේ සිය දිවි නිසා ගැනීම සිදු වුණාට පස්සේ බුකියේ හිටියා මරණ පරීක්ෂකවරු. හදිසි මරණ පරීක්ෂකවරු හිටියා, වෛද්‍ය විශේෂඥයෝ හිටියා, රහස් පරීක්ෂකයෝ හිටියා. ඒගොල්ලෝ මේ මරණය සම්බන්ධයෙන් ඉතාමත්ම වැරදි තොරතුරු සමාජයට මුදා හැරියා. විශේෂයෙන්ම නීතිඥ උදේ ගම්මන්පිල කියන මිනිස්සයා රංගගේ බිරිඳ විසින් දුන්න ලිපියක් මාධ්‍යට මුදා හැරියා. ඊට අමතරව සමහර මිනිස්සු මේ මලමිනි මතින් බලය ලබා ගන්න උත්සාහ කරන මිනිස්සු. සමහර දේශපාලන ප්‍රතිපත්තියක් මේ පවතින ආණ්ඩුව විශ්ලේෂණය කර ගැනීම සඳහා වූ න්‍යායාත්මක දේශපාලන ප්‍රතිපත්තියක් නැති රැඩිකල් විදිහට මේකට මුහුණ දෙන්න බැරි දුර්වල මිනිස්සු මොනවද කරේ? ඊටාත්ම නරක විදිහට අර රංගගේ ඡායාරූප මුගිර මුදා හැරියා. ඉතින් මම ඉල්ලීමක් කරේ කරන්න එපා මේ මිත්‍රවරුනි, හේතුව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. තාම බිරිඳ නෑදෑයෝ යාළු හිත මිත්‍රයෝ මේ අපි හැම කෙනෙක් මේ මරණය සම්බන්ධයෙන් කලබල වෙලා ඉන්නේ. රංග කියන්නේ වැරදි කරපු නිලධාරියෙක් නෙමෙයි. රංග නීතියට අය පලා ගියේ නෑ. ඔය නිලධාරීන් 4-5 දෙනාටම ඕනෑම කෙනෙකුට යන්න විදේශ රටවල් වලට යන්න වීසා තියෙනවා, හැකියාව තියෙනවා. ඒතර මේ පරීක්ෂණ ජනවාරි මාසයේ අග වගේ අමාත්‍යාංශය ඇතුලේ පටන් අරගෙන තිබුණා. එයාට අවශ්‍ය නම් ඔය කපිලගේ නෝනා ගිහිල්ලා ඉන්නවා වගේ රටින් පැනලා ඉවරලා මේ වගේ මගහැරලා ඉන්න ඕන තරම් අවස්ථා තිබුණා. නෑ ඒගොල්ලෝ එහෙම කරේ නෑ. රජයට සම්පූර්ණ සහයෝග දීලා කිසිම පරීක්ෂණයකට මුහුණ නොදී මගහැරලා ගියේ නෑ. ඉතින් මොකක් හරි තීරණයක් අරගෙන තියෙනවා අමාත්‍යාංශ පැත්තෙන්, හරි හෝ වැරදි ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ලක් කිරීම. ඒ වැඩ තහනම් කිරීමට ලක් කිරීමත් එක්කම ඔහු මානසික පීඩනයකටපත් වෙනවා. ඒ තමයි මුළු ජීවිත කාලයක් පුරාම ඉතාමත්ම අවංකව වැඩ කරපු ඒ නිලධාරීන් සමාජය තුළේ තමන්ගේ දෙමව්පියෝ ඇතුළේ යාළුවෝ අතරේ හොරු කියන ලේබල් එක ඇලවෙන්න ගන්නවා. එතකොට හොන්ට යම් කිසි මානසික පීඩනයක් ඇති වෙනවා. මානසික පීඩනයක් ඇති වුණාට පස්සේ අපි දන්න විදිහට රංග බොහොම කලකිරීමෙන් ඉඳලා තියෙන්නේ. සහ අපි පෞද්ගලිකව දන්නා සමහර අය ඉන්නේ හරිම කලකිරීමෙන්. අපි මේ අවංකව මේ රටට සේවය කරා. ඉතාමත් හොඳින් මේ සේවය කරා. රෑදාවල් නොබල සේවය කරා. අතිකාල දීමන නැතුව සේවය කරා. අන්තිමට වෙනත් ආයතනයක් විසින් කරපු වරද්දක් නිසා අපිට මේකට පරීක්ෂණ මුහුණ දෙන්න වෙලා තියෙනවා. වැඩ තහනකට ලක් වෙලා තියෙනවා කියන කාරණාව. මොකද මේක ගැන මේ හරිම තොරතුරු හොයාගෙන ගියොත් එහෙම මේක මහා භාණ්ඩාගාරයේ සතුව තිබුණ වගකීමක් මුදල් අමාත්‍යාංශයට පැවරෙන්නේ ජනවාරි මාසේ. මේ ට්‍රාන්සැක්ෂන් ඔක්කොම වෙලා තියෙන්නේ මහා භාණ්ඩාගාරයෙන්, මහා බැංකුවෙන්. මේ මහා බැංකුවෙන් වෙන මේ ට්‍රාන්සැක්ෂන් ඒ ගිණුම් අරිද්දී ඒ ගිණුම් සම්බන්ධයෙන් වගකීම ඔහුම බාර ගන්න ඕනේ. කවුද මේ ගිණුම ඇරියේ කියන එක. ඒ නිසා මම මේක සමහරලාට මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හැටියට අර්ථ දක්වන්න මම ඒ තැනත් ඉන්නවා. ඒ නිසා රාජ්‍ය මේ ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද්ද ගිණුම අරපු එක කියන එක. අනිතර තමයි මේකේ මං හිතන්නේ කොන හොයාගන්න තියෙන්නේ. එතකොට ඒ ගිණුම අරිද්දී පරීක්ෂණයක් කරාද ඊට පස්සේ වෙන අතපසුවීම් සම්බන්ධයෙන් එක වෙනම විදිහකට දැන් පරීක්ෂණ කරගෙන යනවා. නමුත් මූලිකවම මේ සඳහා යම් කිසි පියවරක් තබපු මිනිස්සෙක් කොහේ හරි ඉන්නවා. අන්න ඌ තමයි හොයාගන්න ඕන එක. ඉතින් ඒ පරීක්ෂණයට ඒ නිලධාරීන් උදව් කරන අතරේ තමයි රංග වාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගන්නේ. ඉතින් ඒ සමුගැනීමත් එක්කම අර බුකියේ ඉන්න ආදරයෝ ටික, බුකියේ ඉන්න සුන්රුන් විපක්ෂයේ හිතවත්තු ටික කිසිම අරමුණක්, තොරතුරක්, නිශ්චිත කාරණයක් නැතුව එකින් එකට අවලාද මුදා හරින්න ගත්තා. ඔහුගේ මරණය ඝාතනයක් කියලා සැක හිතන විදිහේ සමාජ මතයක් හැදුවා. පෙර වැරදි, පෙර උදාහරණ, වෙන්න තියෙන දේවල්, වෙච්ච දේවල් කිය නොඑක් දේවල් ලිව්වා. ඉතින් අපි බොහොම හොඳින් කියෝලා අපි මේ මිනිස්සුන්ට පෞද්ගලිකව සහ පොදුවේ යෝජනා කරා මේ වැඩේ කරන්න එපා. විශේෂයෙන්ම රංගගේ පින්තූර බුකියට දාන්න එපා කියන කාරණාව, සමාජෙ මුදා හරින්න එපා කියන කාරණාව අපි ඉල්ලීමක් හැටියට කරා. මොකද අපිට ඒක නිශ්චිතවම ඒ ගැන පොලිස් සහ වෛද්‍ය වාර්තා ලැබිලා තිබුණා. දැන් මේ ඇස්සේ තමයි
ශ්‍රී ලංකන් එයාර්ලයින් එයාබස් කරු දෙනුවේ සැකකාරයෙක් හෝ සාක්ෂිකාරයෙක් කියලා නම් කළ හැකි පුද්ගලෙක් වන කපිල චන්ද්‍රසේනගේ මරණය සිද්ධ වෙන්නේ. එතකොට ඒ මරණයත් ප්‍රධාන මාධ්‍ය නාලිකාවක සියදිවි නසා ගැනීමක් කියලා උදේපාන්දර වාර්තා කරලා තිබුණා. හැමදේටම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ප්‍රකාශයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඔහුත් ඒක පරීක්ෂණ වෙන්න ඉස්සෙල්ලා සියදිවි නසා ගැනීමක් කියලා හෙළිදරව් කරා. එතකොට නමුත් අපිට එතනදී ඒ තාමත් ඒ වෛද්‍ය වාර්තා නිශ්චිතව ලැබිලා නැති නිසා ඒ ගැන මුකුත් ප්‍රකාශයක් කරන්න බෑ. දැන් රංගගෙන නම් ඒවා පොලිස් පරීක්ෂණ සහ වෛද්‍ය වාර්තා ඇහිලා තියෙනවා. රංගගේ බිරිඳ කියනවා උදේගම පිළිතුරු පිරිස කීප දේවල් බොරු කියලා උදේ පොලිසියට කියලා පැමිණිල්ලක් දාලා තියෙනවා. නමුත් මේකේ තාම නිශ්චිතව මරණයට හේතුව ගැන වාර්තා ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දී දැන් අර බුකියේ හිටිය ඔස්තාල්ලා ටික අර මරණ පරීක්ෂකවරු ටික ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරු ටික රහස් පරීක්ෂකවරු ටික දෙයි හාමුදුරනේ මේ කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන මිලෝ අටමඟුලක් ලියන්නේ නැහැනේ. ඒගොල්ලෝ ලියන්නේ නැහැ. ඒගොල්ලන්ට අර තිබුණ රංගගේ මරණය සම්බන්ධයෙන් තිබුණ මේ මාර සැකය එහෙම නැත්නම් අර ආණ්ඩුවට දමලා ගහන්න තිබුණ උත්සාහය ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ අපි යෝජනා කරන්නේ ඇහිල්ල ඕගොල්ලෝ අර පරණ ලියපු මේ ඒ කට්ටිය දිහා අපි බලන් ඉන්න ඕගොල්ලන්ගේ මේ තොරතුරු මේකේ ලියවෙනකම් මම හිතන්නේ දේශපාලන නිසා සහෝදරවරුනේ මලමිනි මැරිච්ච මිනිස්සුන්ව පාවිච්චි කරන්න එපා. ඒ වැඩේ කරන්න මේක නවත්තන්න. ඕගොල්ලන්ට ආණ්ඩුව වටන්න ඕන නම් න්‍යායාත්මක කාරණා තියෙනවානේ. ඔන්න අපි එක දෙකක් කියන්න. දැන් ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ මේ ඉන්දියාවත් එක්ක මේ ආණ්ඩුව කරන ගනුදෙනු මේ පාවා දීම සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ දේශපාලන පක්ෂ නායකයන්ට කියන කතා කරන්න කියලා මහජනතාව පෙළගස්සන්න කියලා. ඕගොල්ලන්ගේ ඇඟිලි සලකුණු ටික මං කොල්ල ගන්න හදනවා. ඉන්දියාවට දෙන්න හදනවා. ඒකට විරුද්ධව සරණ කරන්න කියලා කියන්නේ. සංස්කෘතික අරමුදල හොරකම් කරලා තියෙනවා. ඒවා ගැන පරීක්ෂණ කරන්න කියන්නේ. ඒවන් කිසි දෙයක් කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව නිකන් මොන හරි අහක යන දෙයක් අරගෙන සමාජයට බොරුවක් මුදා හරින්න උත්සාහ කරනවා. මම කියන්නේ මේ වැඩේ කරන්න එපා. ඒ වැඩේ කරලි කරලා කවදාවත් බලය ලබා ගන්න බෑ. මොකද දැන් ලෝකයේ දේශපාලනය හැසිරෙන්නේ වෙන විදිහකට, වෙන ආකාරයකට. ඒ කියන්නේ දැන් එංගලන්තේ බලන්නකෝ. තාවකාලිකව අන්ත දක්ෂිණාංශික අපි කියන්නේ ම්ලේච්ඡ මතවාදයක් දරන මිනිස්සු බලයට ඇහිලා තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාවත් ඒ වගේ රැල්ලක් ගහගෙන යනවා. ඉතින් හරි මේ පොඩි රැලි ධනවාදය පවත්වා ගැනීම සඳහා ජාතිවාදය මේ වගේ දේවල් ඇදලා ගන්නවා සරණාගතයෝ ගැන කියනවා නේද සංක්‍රමණිකයෝ ගැන කියනවා එහෙම කියලා ඡන්ද ටිකක් අරගෙන පොඩි කාලයක් මේ ධනවාදී අර්බුදයෙන් බේරෙන්න පුළුවන්ද කියලා බලනවා ඊට පස්සේ ට්‍රම්ප් මහත්තයා ගිහලා යුද්ධ කරනවා තමන්ගේ තෙල් සම්පත් අනුන්ගේ තෙල් සම්පත් තමන්ගේ කරගන්න වෙනසුලාක් සිද්ධ වෙන්නේ ඒක ඉරානයේ සිද්ධ වෙන්නේ ඒක ඉතින් මේ වගේ දේවල් තියෙනවා ඉතින් මේවා తాවකාලිකයි බොහොම ඉක්මනින් ලෝකේ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රගතිශීලීන් ඉතා ඉක්මනින් මේ බලය නැවත අත්පත් කර ගන්නවා ඉතින් ලංකාවේ තියෙන තේම තත්ත්වයක් ලංකාවේ තියෙන්නේ අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂය වමේ මේ කඩබලුවට මුවා වෙලා අපි වම කියලා අපි කමියුනිස්ට් වගේ එකක් කියලා අපි සමාජවාදී හදනවා වගේ කියලා අර ලිබරල් ධනවාදයටත් එහා පැත්තේ ගිය දක්ෂිණාංශික ක්‍රමයක් අරගෙන යනවා. ඒක බොහොම తాවකාලිකයි. ඒකත් එක ගමනක් යන්න බෑ. මේ වෙනකොට ඉතින් අපිට පේනවා ආර්ථික අර්බුදය රටේ මිනිස්සු ප්‍රශ්න කතා කරන එක. ඉතින් ඒ සම්බන්ධයෙන් විපක්ෂයට නායකත්වයක් නැතිකම විපක්ෂයේ බෙදිලා ඉන්න එක න්‍යායාත්මක මැදිහත් වීමක් නැතිකම රැඩිකල් නායකත්වයක් නැති එක නායකයෝ කියලා විපක්ෂ நாயකයා කියන එක අර කියන්නේ එන මෝඩෙක් වගේ පිස්සු කිලින එක ඊට පස්සේ අර නාමල් රාජපක්ෂ වගේ කවදාවත් බලයට එන්න බැරි වුන් ඒ කියන්නේ හිරේ විලංග වැටෙන්න නියමිත වුන් කටමැත දෙඩවීම ඒ වගේ දේවල් නිසා මේ ආණ්ඩුවට සහනයක් ලැබිලා තියෙනවා අර ජනතාවගේ විරෝධය ජනතාවගේ තියෙන විරෝධාකල්ප එක තැනට අරගන්න බැරි වෙලා තියෙන නිසා විපක්ෂයට මේ ආණ්ඩුව මෙහෙම කරගෙන යන්න. ඉතින් ඒගොල්ලෝ සෙල්ලම් ගෙදෙට්ට පැටපු මේ පොඩි උන් වගේ තමයි ක්‍රියා කරන්නේ. මම දැක්කම මේ ප්‍රේමනාත් කියලා හදෙක් මාතර පැත්තේ කවි ගීතත් ලියන්න එපා කියලා තියෙනවා. සහ නීති ක්‍රියාත්මක වීම. දැන් අර ළමා ප්‍රචාරයකට සම්බන්ධ මේ චීවරධාරියා. ඔව් අත්තරන් කොට ගන්න සෑහෙන්න බලපෑම් කරන්න සිද්ධ වුණා. කෙකර ගාලා තමයි අන්තිමට ඒ දේවල් උනේ සාමාන්‍ය කෙහෙල් කැනක් කපු මිනිහා ඔයිට වඩා ඉක්මනට පොලිසියෙන් එල්ල කුදුලගෙන යනවා. ඉතින් බලය තියෙන තැනදී සමහරලාට නීතිය හරියට ක්‍රියාත්මක වෙනවාද කියන කාරණාව ගැනත් රටේ ජනතාව පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න ඕනේ. විශේෂම මාධ්‍යවේදියෝ ප්‍රගතිශීලීන් වාමාංශිකයෝ ඒගොල්ලන්ට මේ ගැන කතා කරන්න හැඩයක් තියෙනවා. ඉතින් හොඳයි මේකේ අන්තිම කෑල්ල මම කියන්නම් අර ඊයේ උදේ දාලා තිබුණා අර පැලවත්තේ පහර දීමක් සිද්ධ වුණා කියලා. ඒක ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ. මේ දැනගන්න තියෙන තොරතුරු අනුව බොරු. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි දැන් මේක ඇත්තක් නම් මේක ඇත්තක් නෑ. යම්කිසි ඉතින් මේ කාරණාව මේ පැලවත්තේ අතපය විසි කරගත්තා කියන කාරණාව ඇත්තක් නම් ඒක ගැන
ජනතා යුතු පිරිමුණ බොහොම සැලකිල්ලෙන් සාකච්ඡාවට ගන්න ඕනේ. මම හිතන්නේ ඒක ඇත්තක් කියලා. නමුත් ඒක අපිට පේනවා දැන් මේ මෙල්බන් වල ඉන්න සමහර ජාතික ජන බලවේගයේ මේ කියන්නේ ඔය ජනතා යුතු පිරිමුණේ අපි ඉන්න කාලේ හෝල් එක පුරව ගන්න 50ක්වත් ඉන්න ගන්න බැරි කාලේ හිටපු නැති උන් දැන් මේ රැල්ලට ගහගෙන ඇහිල්ලා අපිට පෙස්සන් ගන්නවා. ඒ වගේ ඉතින් අර තුට්ටු දෙකේ පන්තිය වැඩ කරන මේ අපතියෝ ටිකක් ඉන්නවා. ඉතින් ඔන්න අපතියෝ සමහරලාට අතපය විසි කරන වැඩ කරන්න පුළුවන්. ඒ වගේ වැඩ මේ කාර්යාලයට උනාය කියන කතාව මම විශ්වාස නොකරන. නමුත් උනාය කියන සමාජයේ තියෙන කතාව වෙන්න පුළුවන්. නොවි තියෙන්න බෑ. මොකද මේ අපතියෝ දැන් තමන් ජනතාවට බොරු කියලා තමන් ජනතාවට පොරොන්දු වෙලා එහෙම් පිටින්ම ඊට අංශක 180ක් එහා පැත්තේ ක්‍රියාවලියක ඉන්නකොට ඒගොල්ලන්ට සමාජයට මුහුණ දෙන්න බැරි වුණාම ඒගොල්ලෝ කරන්නේ අර ඵලිය ඒ වෛරය සමාජයෙන් අරගන්න එක. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. මොකද ඒගොල්ලෝ ප්‍රශ්න කිරීමේදී ඒගොල්ලන්ට සමහර වෙලාවට කේන්ති යන්න ඉඩ තියෙනවා. අපේක්ෂා භංගත්වයටපත් වෙලා තියෙන මිනිස්සු පහර බැල යන්න බැරි වෙලා තියෙනවා. දැන් බොහොම ඉක්මනින්ම ඒගොල්ලෝ නිෂ්ක්‍රිය වෙනවා තමන්ගේ දේශපාලනයෙන්. ඒ වැඩ යටින් යනවා කිය හිටියට අන්තිමට වැඩේ යටින් යන පාට පේන්නෙත් නැහැ. ඒ නිසා ඔහුන්ගේ තියෙන මේ අපේක්ෂා බංගත්වය පිට කරන්න අතපය විසි කරන්න පුළුවන් පෙත්සම් ගහන්න පුළුවන් කුණුහරුපෙන් බනින්න පුළුවන් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් අපිට මේ ප්‍රශ්නයක් නැතුව අපිට මේ hina වෙලා ජයග්‍රහීතර කතා කරන්න පුළුවන් වෙලා ඉන්නේ. මේ අපි විශ්වාස කරනවා ක්‍රමයේ වෙනස් නොකර ජනතාවට කිසිම සහනයක් ලබා දෙන්න බෑ කියන එක ගැන. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරන ක්‍රමයේ වෙනස් කිරීම කියන එකට අරගල කරන්න ඕගොල්ලෝ එකතු වෙන්න. ඒක ඇතුළේ විතරයි ජනතාවට විමුක්තිය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉහළ පන්තිය රැකලා ඉහළ පන්තියත් එක්ක බිස්නස් කාර්යොත් එක්ක ගනුදෙනු කරලා පීඩිතයට කිසිම සහනයක් ලබා දෙන්න බෑ. ඒක ෆේල්. ඒක අසමත් ක්‍රමයක්. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් තියෙන කතිකාවේ සංවාදයට එකතු වෙන්න කියලා අපි යෝජනා කරනවා. ඉතින් අන්තිමට කියන්නේ ටික හයියෙන් කතා කරගෙන ගියා. හරි හීතලයි අද. අද ටිකක් සති දෙකකට විතර ඉස්සෙල්ලා මේ මෙල්බන් වල වින්ට් එක ඇහිලා හරියට අර එංගලන්තේ අපි දකින මූසල පරිසරේ ඉර නැහැ. කුරුල්ලෝ කෑ ගහන්නේ නැහැ. ඒ ලස්සන පරිසරයේ ගිහිල්ලා ඉතාමත්ම මේ නිකන් වැඩක් කරන්න හිතෙන්නේ නැති නිදා ගන්න මහජාරා පරිසරයක් තියෙන්නේ. ඒ නිසා ඉක්මනට කතා කරලා බැලුවේ මොකද මේක ටිකක් අමාරුයි මේ හීතල දරා ගන්න. වයසත් එක්කනේ. කොහොමද කවන්නේ channel එක පොඩ්ඩක් share කරලා subscribe කරලා පොඩි support එකක් දෙන්න. මම ආයිත් කියන්නේ මේක ආර්ථික වාසිය බලාගෙන කරගෙන නෙමෙයි. මගේ හඬ මෙල්බන් වල ගුවන්විදුලියෙන් වහලා තියෙනවා. ඒ නිසා මම මේ වෙන channel එකක් වෙන මාදිලයක් හොයාගත්ත ඔයගොල්ලෝ අතරට එන්න. ඒකට පොඩි සහයෝගයක් ලබා දෙන්න. ඉතින් අපි ආයෙත් සැරයක් තවත් මොකක් හරි දේශපාලන උපදූපයක් කතා කරන්න හම්බ වෙමු.